බොහොම දුර්ලභ ගණයේ සත්වයෙක්. නමින් ඈයා. විද්‍යාත්මකව මෙයාව හඳුන්වන්නේ මනිස් ක්‍රසිකවුඩටා යන නාමයෙන්. ඈයා, කබල්ලෑයා, කබල්ලෑවා, කැබැල්ලෑයා ආදී විවිධ නම් වලින් හඳුන්වන්නේ මේ එකම සත්වයාමයි. අපිට හෝඩි පොතේ ඈයන් යටතේ හමු වුණ ඈයා කියන නාමයෙන් හඳුන්වන්නේ මෙන්න මේ අලංකාරවත් සත්වයාවයි. ශ්‍රී ලංකාවේදී අපිට හමු වන මෙම ඈයාව ඉංග්‍රීසි භාෂාවෙන් නම් හඳුන්වන්නේ ඉන්දියන් පැංගොලින් කියන නාමයෙන්. ලෝකෙ පුරා මෙයාලගේ වර්ග 8ක් විතර ඉන්නවා. ආසියාව ආශ්‍රිතව වර්ග 4කුත්, අප්‍රිකාව ආශ්‍රිතව වර්ග 4කුත් ඉන්නවා. ඒ අතරින් ආසියාව ආශ්‍රිතව ඉන්න වර්ග 4ම මේ වෙනකොට උපරිම වඳවීමේ තර්ජනයකයි සිටින්නේ. ඊට හේතු වෙලා තියෙන්නේ ආසියාතික රටවල් වල මෙයාව කෑම මේසෙට යෑමයි. මෙයා ආහාරයට ගන්නේ කුහුඹුවන් ඇතුළු කෘමි සත්තු. විශේෂම දේ තමයි මෙයාගේ දත් නැහැ. දිවක් පමණයි තියෙන්නේ. නමුත් එම දිව ඉතා ඇලෙන සුළුයි. එයින් ඔහුට අවශ්‍ය සෑම කටයුත්තක්ම සිද්ධ කරගන්න පුළුවන්. එයාට කරදරයක් වෙන්න යනකොට එයා කරන්නේ තමන්ගේ නැට්ටෙන් පහර දෙන එක. මෙම නැට්ටෙන් පහර කාපු මනුස්ස හැමකට වුණත් විශාල තුවාලයක් සිද්ධ වෙන්න පුළුවන්. මෙයා බොහොම හුදකලාව ජීවත් වෙන සත්වයෙක් වගේම තමාගේ ගමන් බිමන් සිද්ධ කරන්නේ රාත්‍රී කාලයේ. ඒ නිසා ඉතින් අපිට නම් මෙයාලව දකින්න බොහොම පහසුයි. ඒ තරම්ම ඔහු දුර්ලභයි. මෙයාගේ ඇඟෙන් ඇල්ලුව ගමන් මෙයා කරන්නේ හැකිලෙන එක. ඉතින් මෙයාට ලොකු සත්වයකින් අනතුරක් තියෙනවා නම් ඒ වෙලාවටත් මොහු හැකිලෙනවා. මේ නම් ඔබ දකින්නේ අනතුරකට ලක් වූ ඈයෙක්ව. පෙන්ගුලින් කියන්නේ රෝල්විය හැකි යන මැලේ භාෂාවෙන් ආව වචනයක්. ඉතින් මෙයා අනතුරකදී මේ වගේ හැකිලෙන නිසා තමයි මෙයාලව පෙන්ගුලින් කියන නාමයෙන් හඳුන්වලා තියෙන්නේ. ඈයන්ගේ ශරීරය මත තියෙන මේ කොරපතු විශේෂය ටිකක් මිලාදිකයි කියලා තමයි සඳහන් වෙන්නේ. චීනයේ, ජපානයේ වැනි රටවල් වල යම් යම් ඖෂධ සෑදීම සඳහා පවා මේවා යොදා ගන්නවලු. ඉතින් මෙයාලව අල්ලලා මේ කොරපතු අරන් පිට රටට විකුණන්නත් අපේ රටේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා. මෙයාලගෙන් සම්පූර්ණ වැඩුණු සත්වයක් සෙන්ටිමීටර 85ත් 122ත් අතර පමණ දික් වෙනවා. බරින් නම් කිලෝ 10ත් 15ත් අතර ඉන්නවා. ඈයකු සාමාන්‍යයෙන් වසරකට කුඹුවන් ලක්ෂ 700කට අධිකව ආහාරයට ගන්නා බව සත්ත්ව විද්‍යාඥයින් පවසනවා. මෙහා ක්ෂීරපායි සත්වයෙකු වීමත් ඉතාම විශේෂ කාරණයක්. මෙවැනි දුර්ලභ ගණයේ සත්වයින්ටවත් හිරිහැර නොකර ආරක්ෂා කර ගැනීම ඔබගේ වගේම මගේත් වගකීමක්. ඒ වෙනුවෙන් අපි කැප වෙමු. ඈයා ගැන වැඩි විස්තර දැනගැනීමට නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති තොරතුරු කියවන්න.